හෙලෝ යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. අද කියලා දෙන්න හදන්නේ කොමාරිකා වලින් ලස්සන වෙන ක්‍රම 3ක් ගැන. දැන් අපි යමු මේවා හදන විදිය බලන්න. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම වීඩියෝ එක බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Hello everyone, welcome back to my YouTube channel. මගේ channel එක ඔයා තාමත් subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. දැන් අපි බලමු ගෙදරදී කොහොමද කොමාරිකා ජෙල් එකක් හදාගන්නේ. මේකට අපිට ඕන වෙනවා කොමාරිකා පිත්තක්, ජෙලටින් තේ හැඳි එකමාරක්, දෙහි ගෙඩියක්, ඒ විටමින් එකක්. මේ කොමාරිකා මැදේ අරගන්න කලින් අනිවාර්යයෙන්ම මේක ඔළුව අතරට දාලා තියාගන්න ඕනේ. මොකද මේකේ තියෙන කහපාට ජෙල් එක කෑවොත් එහෙම ඇලර්ජික් වෙන්න පුළුවන්. ඒ විදිහට තියලා අරගත්ත කොමාරිකා පිත්ත මම මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ මේකේ මැදේ කොටස අරගන්නවා. මේ කොමාරිකා වලට පුළුවන් අවුවට පිළිසෙන සම සිසිලමේ කරන්න. ඒ නිසා කොමාරිකා ජෙල් එකක් භාවිතා කරන එක ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඔයාගේ මොනේ කුරුල්ලා තියෙනවා නම් නිතර කුරුල්ලා එනවා නම් අනිවාර්යයෙන්ම කොමාරිකා ගාලා බලන්න. මේකෙන් ඔයාට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. කොමාරිකා වලින් හැමට තෙතමනයක් ලබා දෙන නිසා ඔයාගේ හැම වේලෙනෙක උනත් වළක්ව ගන්න හැකියාව තියෙනවා. ඔයාගේ ඇසට කළු වෙලා තියෙනවා නම් මේකට හොඳම ප්‍රතිකාරයක් තමයි කොමාරිකා කියලා කියන්නේ. ඉතින් මේ කොමාරිකා ජෙල් එකෙන් චුට්ටක් කාලයක් කරලා රැට නිදාගත්තාම මේ ඇසට කළු වෙන තියෙන ඉඩකඩ අඩුයි. ඒ වගේම මේ අපි හදන කොමාරිකා ජෙල් එක හරහා ඔයාගේ තරුණ පෙනුම රැක ගන්න පුළුවන්, සම එල්ලා වැටෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ මූණේ අඳුරු ලප එහෙම තියෙනවා නම් ඒවා මකා ගන්න හොඳම ක්‍රමයක් තමයි මේ කොමාරිකා ජෙල් එක. ඉතින් මේ කොමාරිකා ජෙල් එක හදනකොට අපි විටමින් පාවිච්චි කරනවා. ඉතින් මේ හරහා තමයි අපිට මේක කල්තිය ගන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඔන්න දැන් කොමාරිකා මැදේ කොටස අරගත්තා. දැන් මම මේ කොමාරිකා ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. කොමාරිකා ටික බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි වාචනයක් ලිපේ තියාගෙන ඒකට වතුර අඩු කෝප භාගයක් දාලා හොඳින් රත් කරගන්න ඕනේ. වතුර පැහැගෙන එද්දී ජෙලටින් තේ හැඳි එකමාරක් එකතු කරන්න. මේක ගල් වෙන්න නැදී හොඳට දිය කරගන්න ඕනේ. දැන් අපි මේකට විටමින් කරලක් එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි බ්ලෙන්ඩ් කරගත්ත කොමාරිකා ටික මේකට එකතු කරගන්න. මේක විනාඩි 15ක් පමණ ලිපේ තියලා බා ගන්න ඕනේ. ඊට පස්සේ කොමාරිකා විශයකට දෙහි බිංදු කිහිපයක් එකතු කරන්න. දැන් අපි මේක හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක වාජනයකට දාගන්න ඕනේ. වාජනයකට දානකොට ඒක හොදලා හොඳට වේලලා තමයි අරගන්න ඕනේ. ඉතින් මේක පාවිච්චි කරද්දී ෆ්‍රිජ් එකේ පහළම කොටස වල තියාගෙන පාවිච්චි කරන්න. මේක දවස් 14ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියලා ගන්න අරගත්තට පස්සේ ඔයාලට දැනෙයි මේක කඩේ තියෙන ජෙල් එක වගේමයි කියලා. ඔන්න ඉතින් අදින් පස්සේ කොමාරිකා ජෙල් කඩෙන් ගන්න යන්න එපා. කිසිම රසායනික දෙයක් නැතුව, කිසිම වියදමක් නැතුව ඔයාට පුළුවන් ගෙදරදීම මේක හදාගන්න. ඔයා ඌට යනකොට හැම පිළිස්සෙනව නේද? ඉතින් මේකෙන් මුලුවන් ඔයාට ඒක නවත්ත ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. දැන් අපි යමු කොමාරිකා වලින් ලස්සන වෙන දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා බලන්න. දැන් අපි යන්නේ ස්ක්‍රබ් එකක් හදන්න. මේක හදන්න අපිට ඕන වෙනවා කොමාරිකා මදය සහ සීනි. දැන් මේක මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. හැබැයි සීනි ගොඩක් දිය වෙනකන් තියාගන්න එපා. දැන් අපි මෙන්න මේ විදිහට මොන හොඳට ස්ක්‍රබ් කරගමු. මේ ස්ක්‍රබ් කරනකොට විනාඩි 5ක් විතර ස්ක්‍රබ් කරගන්න. අපි ඊළඟට යමු කොමාරිකා වලින් ලස්සන වෙන තුන්වෙනි ක්‍රමය බලන්න. අපි දැන් හදන්න යන්නේ කොමාරිකා වලින් ටෝන් එකක්. ඉතින් මේකට අපිට අමුද්‍රව්‍ය දෙකයි ඕන වෙන්නේ, කොමාරිකා සහ හාල් වතුර. ටෝන් එක හදනකොට ගන්න හාල් වතුර මෙන්න මේ විදිහටයි අරගන්න ඕනේ. ඔයාලා හාල් හොදනකොට පළවෙනි වතුර එක ගන්න එපා. දෙවෙනියට හොදන වතුරෙන් තමයි මේක හදාගන්න ඕනේ. ඒ වගේම තමයි කොමාරිකා ගන්නකොට බ්ලෙන්ඩ් කරලා අරගන්න. ඔන්න දැන් කොමාරිකා ටෝන් එකත් රෙඩි. මේවා ෆ්‍රිජ් එකේ දාලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන් සතියක වගේ කාලයක්. මේ වගේ හොඳ පිරිසිදු භාජනයක් ගන්න ස්ප්‍රේ බොටල් එකක් ගන්නවා නම් ඔයාලට ලේසියි.
ඉතින් ඔයාලා මේ ටෝන් එක හැමදාම පාවිච්චි කරාට කමක් නැහැ. හරිම ගුණදායකයි. මොකද ස්වභාවික දේවල් වලින් හදන නිසා. ඉතින් මේ තුනම හදාගන්න එක හරිම ලේසි. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයාලත් ගෙදරදී මේක try කරලා බලන්න. බලලා රිසල්ට් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක හොඳයි නම් like එකකුත් දාගෙන යන්න. ඔයත් ගෙදර ඉඳන්ම ලස්සන වෙන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. bye bye.